ආදරේ රන් බිඟුන් නැසූ බඳුරාමල ඔබයි ළඟේ ආදරේ රන් බිඟුන් නැසූ කපුරු මල ඔබ තමයි ආදරේ රන් බිඟුන් නැසූ බඳුරාමල ඔබයි ළඟේ අරෝ එද්දකින්වත් ඉන්දුව පිච්චකට කියන්න ගත්ත ගමන් අර මුෂල හැරේ වරෙන් ලස්සන සින්දුවක් කියන හුණ ලක්ෂණ තමයි ඉතින් අපි කියනකොට මොන සින්දුව අපි කිව්වා ලස්සනට කියනවනේ අපි. උඹලෑ කාලේ වගේ නෙමෙයි බං දැනුත් සින්දු තියෙනවා ඔය දැනුත් සින්දු තියෙනවද බල්ලෙකුටවත් අහන්න බැරි ඒවා. එහෙම කියන්න එපා අපේ කාලෙත් තියෙනවා බං හොඳ සින්දු හොඳ සින්දු තිබ්බට බං මෙලෝ රහක් අර්ථයක් ගැඹුරක් දිගක් පළලක් නැහැ නේ වගේ. මේකනේ බං උඹලෑ කාලේ සින්දු තිබුණේ යටි අරුත හංගලා ඔව් ඉතින් නිකන් කෙහෙල් ගෙඩිය ලෙල්ල ගැව්වහම ලෙල්ලම මේ පැත්තකට ගිහලා ගෙඩිය මත වෙනවා වගේ සරලවට මොකටද බං කලා නිර්මාණ කරන්නේ. අපි එහෙම නෙමෙයිනේ බං අපේ කාලේ ඕපන් ඕපන්. අපේ කෙලින්ම කියනවා ඉතින් මොකටද බං කෙලින්ම කියන්නේ ඕ නිකන් හිටහල්ලව. ඉතින් බං වටෙන් ගොඩෙන් කියලා කාලේ කනවට වැඩිය කෙලින්ම කිව්වනම් ඉවරයිනේ බං යකෝ කලාව කියලා කියන්නේ විඳින්න දෙයක් තියෙන්න ඕනේ. උඹලගේ විඳින්න දෙයක් නැහැ නේ බං. කෙලින්ම මං ආවා මගේ කලිසම ගැලෙව්වා. අරම වුණා මොනවද බං සින්දු ඒවා. ඉතින් බං අපි බිසීනේ ඉතින් බිසි වුණාම බං කෙලින්ම කියන්න ඕනේ ඈ බල සීතල හාදුවකින් දෙකු පුල් තෙමපු ඒක ලස්සන ඒ. ඒක මාත් අහනවා. ඒක තමයි කියන්නේ ආ. එතකොට කෙලින්ම සින්දුවනේ බං ඔය ආදරේ රන් බිගුම් නැසු අරවා මේවා කපුරු මල ඔබයි ළඳේ ඒව මොකුත් නැහැ ඒ වුණාට දැන් ඒ වගේ සින්දුවක් අහනකොට අපි කල්පනා කරලා බලනවානේ මොකද්ද මේකේ තියෙන්නේ මොකද්ද ඒ හොයනකොට අහනකොට තමයි දැනෙන්නේ යකෝ මෙහෙම කන්නේ මේ කියලා තියෙන්නේ කියලා. අපරාධනේ බං කාලේ කන්නේ කෙලින්ම කිව්වනම් ඉවරයිනේ ඔතේ මේ මහපංකෝ ආ. උඹලා ලියුමක් ලියනවා ඔව්. ලියුම ලියලා කාට හරි දෙනවා එහෙම දෙන්න ලියුම ලියලා දෙතුන් පාරක් කියවලා බලලා හරියන්නේ නැත්නම් ආයෙ ලියලා ආයෙ කපලා කොටලා එහෙම පවුඩර් දාලා ෆෑන් ගහලා අපි ලියුම යවන්නේ. ඒක දීලා උත්තරයක් එන්න උඹලට දවස් කීයක් යනවද සමහරකට මාසයක් විතර යනවා. ඒකට අපි බලපං ටුකු 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 ගාලා ගැහුවා ටුකු ටුකු ගාලා යවුවා විනාඩි දෙකෙන් උත්තරය ආවා අනේ වැඩක් තියනවාද බං? මොකෝ වැඩක් නැත්තේ අපේ කාලේ අපි 20 22 24 යනකොට බැන්දා. ලියුමක් කියවලා සුමානයක් කමාරක් බලන් ඉඳලා තමයි උත්තරයක් හම්බුනේ. ඈ. උඹලා ටුකු 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 ගාලා යවලා ටුකු 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 ගාලා යවලා කසාද බඳිනවද කියහන් කොච්චර ඔය හදිස්සියට ඉක්මනට කරනවා වගේ කසාදයක් කරගන්නද? උඹලා 30 35 නිකන් හං ගැහි ගැහි ඉඳලා අන්තිමට නිකන් රටට බරක් වෙලා නාකි වෙලා ජීවත් වෙනවා. ඒ වුණාට බම් මේකනේ වැඩි අපි 30 35 වෙනකොට කසාද බැන්දත් උඹලා 30 35 වෙද්දි කසාද බඳින්නේ අර කලින් යාළු වෙච්ච එකම තමයි ඉතින් ඔව් ඒක තමයි ප්‍රේමය කියන්නේ. ඒක මොන ප්‍රේමයේද බං ගැලපුණත් නැතත් කාලේ ගැන හිතලා උඹලා කසාද බඳිනවා ඒකට අපි 4 5ක් කරනවා පටපට ගාලා උත්තර යවනවා පටපට ගාලා එනවා හරියන්න තැයින්ගලා තව එකක් යවුවා තව එකක් ගත්තා සංකර කාලේ ඔය බලහන් කියන කැට මේ නිකන් මේ පරිප්පු දාලා පරය ගෙන්නනවා වගේ තැන් ගාලා දැම්මා ඉතින් මොනවද බං ජීවිතේ ආදරයක් කොහෙද තියෙන උඹලා නිකන් මේ කිසිකේ කියන කැට ඒවා ඊ උඹලා විරහ වින්දේ කොහොමද ඒ කාලේ විරහවින්දේ ඉතින් ඇත්තටම ලියුමක් යවලා ආ දවසක් දෙකක් ලියුමෙන්ද පරක් වුණාම ඉතින් විරහව තමයි උඹලා අඬනවා අඬනවා කියන්නේ බම් පොළොවේ පස් කකා අඬනවා ඊට පස්සේ බැරි වෙලාවක් ගෙවල් වලින් අකමැති වෙලා කුලමල ප්‍රශ්න රස්සා ප්‍රශ්න පවුල් ප්‍රශ්න මතුවෙලා හෙල්ල වෙන එක ගියොත් එහෙම ඉතින් විරහව තමයි බං එදා ඉඳලා ඒකනේ බං උඹලා නිකන් කාලේ උඹලා තරුණ කාලේ මොකක්ද ඉතින් බලපන් අපි කෙල්ලට මැසේජ් එකක් දැම්මා එන්න පරක් වුණා තව කෙල්ලෙකුට මැසේජ් එකක් දැම්මා දැන් ඒකද ආදරේ කියලා උඹලා කියන්නේ ආදරේ කියන එක මෙතනට අදාළ නෑ නේ අරෝ මොකද අදාළ නැත්නම් අපි මේ ආදරේ රන් බින්ගුන් නැසු බාඳුරාමල ඔබ තමයි කියලා කියන්නේ ඉතින් බාඳුරාමලක් මොන කෙහෙම් මලකටද බං උඹලා කසාද බැඳගන්නේ වැඩේ තියෙන්නේ මේකනේ උඹලගේ සින්දු වගේම තමයි උඹලා වැඩක් උඹලගේ වැඩ වලට ගැලපෙන්න තමයි මේ වගේ තුට්ටු දෙකේ සින්දු හැදෙන්නේ අපේ කාලේ අපි ආදරේ කළේ බොහොම ගරු ගාම්භීරව අවංකව ඒකින්ද ඒවට ගැලපෙන්න සින්දු තිබ්බා උඹලගේ කාලේ බං උඹ ටුකු ටුකු ගාලේ යවනවා ටිකි ටික ගාලේ යවනවා හානම් හා බෑනම් බෑ ඒ වගේ තමයි සින්දුත් අද එනවා හෙට නෑ
මේකනේ අපේ කාලේ විරහ අපි විඳින්නේ කොහමද? උඹලා කාලේ විරහ විඳින මන්න කැමති නෑ. අනේ ඵලයන් බයන උඹලාගේ කාලේ විරහව ගැන ගිහිල්ලා කැම්පස් කෙල්ලන්ගේ බෙලි කපනවා. එල්ලිලා මැරෙනවා. ඊට පස්සේ නිදි පෙති බොනවා. කෝච්චියට පයින්නවා. යකෝ අපේ කාලේ ඔච්චර ගොන් වැඩ කරේ නෑ බං. අපි විරහ විඳිද්දි අපි කොහමද දත කපාගෙන ගස්වල පොතු කකා හරි ඉවසුවා. හරි. උඹ ඔය කියන විදිහට විරහ වින්ද දැන් ඔය අපේ වින්ද විදිහ උඹ කියනවනේ. ඒ වුණාට ඕකේ පොඩි ලෙවල් එකක් පොඩ්ඩක් අඩු වුණාම වෙනම විදිහකට අපි විරහ විඳිනවා බක්. මොකද්ද ලෙවල් එක? අපිට දුකක් හිතුනහම අපි කෙලිම ස්ටේටස් එකක් දානවා. ඉතින් ස්ටේෂන් වලට ගිහින් මොකටද බලන් ඉන්නේ? අනිවාර්යෙන් කෝච්චියක් යනකම් ඉඳලා බෙල්ල තියන්නේ වැඩක් තියෙන. අපේ කාලෙත් ඔය ටිබ්බවක් ගොන් කතා කියන්නේ. ස්ටේසමක් නෙමෙයි බං. ස්ටේටස්. ඒ කියන්නේ රබර් රතු තේ වතු පොල් වතු ඔය ස්ටේට් තියෙන්නේ ඒ වගේ ගිහලා වැඩ කරනවද ෆැක්ටරි වල? ඒ බඩ කඩਿੱතුවක් නෙමෙයි බං. WhatsApp උඹ දන්නවද WhatsApp? WhatsApp මන් දන්නවා. අන්නේ WhatsApp එකේ අපිට දැනෙන හිතෙන දේවල් අපි කෙලින්ම දානවා අපේ ලයින් එකේ ඉන්න අනිත් අයට පේන්න. ඒ කියන්නේ WhatsApp ස්ටේටස් එකේ උඹේ දුක කියන්නේ. WhatsApp විතරක් නෙමෙයි. එතනින් ගියාම Facebook, Instagram, TikTok ඔය සේරගම අපේ දුක දානවා. දුක දාපු ගමන් වටේ ඉන්න උන් දැනගන්න උඹ වෙන ගොනෙක් උඹට ලට්ටකට ගියත් ඒක ස්ටේටස් දානවා එන මෝලෙක් උඹ කියලා තේරුම් ගන්න උඹගේ ගැන අදහසක් ගන්නවා ඒක හරි. නෑ. එහෙම දෙයක් නෙමෙයි. අපි හා සමානවම දුක් විඳපියුන් තවත් ඒවැයි ඉන්නවා. ඊට පස්සේ උන් ඒව දැක්කම අනේ අයියේ මොකද මේ වෙලා තියෙන්නේ? ඔයා කොච්චර හොඳ හිටපු කෙනෙක්ද? ඔහොම කියලා ඊට පස්සේ අපිට උන් සෙට් වෙනවා. දැන් ඔය TikTok එකේ Facebook මොකේ හරි Instagram අරගෙන මේකේ උඹ ස්ටේටස් දැම්මහම උඹ වගේම කාලකන්ණි වෙච්ච උන් උඹටම සෙට් වෙනවා. ඉතින් මං කාලකන්ණි සෙට් වෙනවා කියන්නේ කාලකන්ණි වර්ගය. මේකනේ බං. උඹලා බූට් එකක් කාලා 7 අවුරුද්දක් තනිකඩෝ ඉන්නවා වගේනේ මේ බං අපි බූට් එකක් කෑවද පැයෙන් දෙකෙන් ඒක ඉවරයි ඊළඟ එක අපි සෙට් කරගත්තා. ආයේ ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ බල්ලා වගේනේ බං උඹත්. ඒ මොකද ඒ කතාව? බූට් මගේ දාන ලොකු කළු පාට බූට් දෙකම කෑවා කියහන්කෝ පරයා. සපත්තු දෙක බූට් සපත්තු දෙකම කාලා මට තනකොළ බිස්සට යන්න දෙන්නේ පොළොංගු කන හින්දා බයට. අයියෝ ඒ බූට් නෙමෙයි බං. අද කාලේ බූට් එකක් කෑවා කියන්නේ විරහව විඳින එක. මෙහෙමයි. ලව් එකක් නැති ඕනම කෙනෙකුට පුල් ආතල් එකේ ලව් කරන්න දැන් ක්‍රමයක් අපි හදලා තියෙනවා. මොකක් කියන්නේ ලව් එකක් නැති එකෙකුට කොහොමද බං ලව් කරන්න පුළුවන් වෙන්නේ? මේකනේ බං. හදා ගන්නවා Facebook එක. ෆොටෝ එකෙන් අපිට හිතට ඇල්ලුවා නම් අපි රික්වෙස්ට් එක දැම්මා. මොකක් කියන්නේ? අපිට ප්‍රොෆයිල් ෆොටෝ එක. ප්‍රොෆයිල් ෆොටෝ එක තියෙනවනේ. ඒකේ ලස්සනට කෙල්ල පේනවා නම් අපි රික්වෙස්ට් එක දැම්මා. ඉතින් බං මම දාලා තියෙන රොනාල්ඩෝගේ ප්‍රොෆයිල් පික්චර් එකක් නේ මගේ ෆොටෝ එක හැටියට. ඔව්. ඉතින් මට ඕන තරම් ඔය කෙල්ල ටෝක් කරන්නේ. ඉතින් ඒන්නේ වගේ තමයි. ඉතින් මං කියන්නේ මම ඒවා පස්සේ නෑ මම දන්නවනේ මම කවුද කියලා. ඒ වුණාට බං අපි මෙහෙමනේ අපි රික්වෙස්ට් එක දාලි වල හායි කොහොමද ඔයාට? හොඳින්ද නංගි? ඔව්. ඉස්සෙල්ලම අපි ගිහිල්ලා ඒව දාන්න කලින් අපි බලන ඔයාගේ ප්‍රොෆයිල් එක. ඉතින් ප්‍රොෆයිල් එක බලන්න දැන් නෑ දැන් කොහොමද නංගි කියලා උඹගේ නංගිගෙන් නේද අහන්නේ? නෑ. ඒ නංගිගෙන් නෙවෙයි. එහෙනම් නෑදෑකම් කියන්නේ මොකටද? නෑ. අද කාලේ එහෙම තමයි. කොහමද? මෙහෙමනේ රික්වෙස්ට් එක දානවා. ඒක ඇක්සප්ට් වෙච්ච ගමන් ගිහිල්ලා බලනවා යටට උඩ ඉඳලා පහළට බලනවා එයා දාලා තියෙන පෝස්ට්. ඒ කියන්නේ ගෑන් ළමයා ඇඳගෙන ඉන්නේ දිගට ඇඳුමක්ද කොට ඇඳුමක්ද සාරියක්ද ඔසරියක්ද බිකිනියක්ද කියලා උඩ ඉඳලා පහළට බලනවා එයාගේ. බලන්නේ එයාගේ හිතේ තියෙන දුකනේ බං. හිතේ තියෙන දුකත් උඩ ඉඳලා පල්ලයට බැලි හැකියි. හිතේ තියෙන දුක උඹලා කාලේ වගේ නිකන් ගොන් කෑලි නෑනේ බං. ගෑයි නෑ මේක දත් එක හලා ගන්න එපා. අපි කලේ හිතේ දුකට කවි කියන එක. සීපද කියනවා. දවස් දෙක තුන එක දිගට හේනේ පැල් කොටේට වෙලා ඔහේ ගෙදරින් නැතුව ඉන්නවා. ඇලේ දොලේ ගඟේ බහැලා වරු ගණන් නානවා. ආවේගයට ගිහිල්ලා කුඹුරු යායවල් එක දවසට කොටනවා. ඉතින් අපේ හිතේ දුකට ආදරය කරලා අර මේ වෙලාව විරහවක් වුණාම අපි කරන්නේ ඒවා. එතන තමයි ගොන් කෑල්ල තියෙන්නේ. මොකද්ද පරබල්ල ගොන් කෑල්ල කියන්නේ? උඹලා ඔය කරන ඒවා උඹලා විතරනේ දන්නේ. හැබැයි බං අපි කරන ඒවා අපි රටට ලෝකෙට පෙන්නනවනේ. ඉතින් මං අපේ කසාදේ අපේ ලව් එක අපේ ආදරේ එක අපි දැනගත්තාම දැන් මොකද රටේ ලෝකෙට උන්ට පෙන්නන්න මොන මගුලකටද? එහෙම හිතුවොත් බං ගෙදරට නාකි වෙනවා. කවුද? එහෙමනේ මේ බං. අපි බූට් එකක් කෑම මම තරම් හොඳ කෙනෙක් නෑ. මාව දාලා ගිය කෙනෙකුට මට කියන්න දැන් උඹට මොන අඩුපාඩු හින්දාද සපත්තු කරන්නේ?
ආයි උඹ මේ සපත්තුවක් ගැන ගන්න එපා. කෙල්ල දාලා ගියා හරි කොල්ල දාලා ගියා හරි ඒකට කියන්නේ බූට් කනවා කියලා. බූට් කනවා කියන්නේ. බූට් එකක් කෑවා. එතකොට බත් කනවා කියන්නේ. බත් කනවා කියන්නේ බං ඒ බඩගින්න කන එකන්නේ. බූට් කන්නේ මොකද? බූට් කන්නේ මේ ආදරේ නැති වුණාම. ඒ කියන්නේ උඹ අපේ දැන් මගේ දෙවනි දුවත් එක්කත් ඔය සම්බන්ධ කරගෙන යන අතර මොකක් හරි පොඩි දෙයක් වෙච්ච ගමන් අර ස්ටේටස් දාලා උඹගේ දුක රටේම ලෝකෙට උන්ට කියනවා. පෙන්නනවා. ඊට පස්සේ දෙවනි දුව කතා කළත් එකයි නැතත් එකයි මට ඔව්. මගේ දුක අහන නංගිලා ටික වටේට මගෙන් දුක අහන්න පටන් ගත්තා. ඊට පස්සේ නංගිලා අතර ඉන්න ඒ වගේ බොම්බු වගේ දුක වෙච්ච නංගි කෙනෙක් ඉතින් අනේ අයියේ මං කැමතියි ඔයාගේ හිත හදන්න අපි සෙට් වෙමු කියලා පත් එක සෙට් වෙනවා. ඔය තේරුනේ. හරි ෂෝක් නේ. ඒක තමයි. උඹලා කාලේ මොකද කරන්නේ? භූමි තෙල් බොනවා. ඔව්. මදුරු කොයිල් කෑලි කනවා. කනවා. අනිත් එක බං අපේ දුකට හරියනම අපි වගේම දුක කාපියෝ පේජ් කෑලි යටෝගෙන ඉන්නවනේ Facebook එකේ. ඒ කියන්නේ උන් ඉන්නේ මොන හරි හොදන්නද? හොදන්නද කියලා අහන්නේ. දැන් උන් ස්පොන්ජ් කෑලි අතේ තියාගෙන ඉන්නේ මොන හරි පිවලම් පිටන් හොදන්නද? යකෝ ස්පොන්ජ් කෑල්ලක් ගැන කවුද කතා කරේ? උඹ මොනවද එක ස්පොන්ජ් කෑලි අටෝගෙන ඉන්නවා කියලා කිව්වේ? නෑ බං පේජ් Facebook එකේ තියෙන පිටු. ඔව්. ඒකේ තියෙන්නේ බං අපිට ගැළපෙන අපේ හදවතේ තියෙන මේ ආදරේ දුක ඔව්. විරහව ඔව්. මේ හැමදේම ගලපලා ඒගොල්ලෝ කවි ලියනවා. එක පෝස්ට් හදනවා. හදනවා. අපිට එතකොට ලියන්න කරන්න දෙයක් නෑ. මටත් ටිකක් පැකට් දෙක තුනක් ගෙනත් දියන් කොය ගම. ඒ මොකක්ද? දැන් ඔය කවුද කොම්පෝස්ට් හදනවා කිව්වේ? කේම්මලක් නෙමෙයි බං මම කියන්නේ. මේ දැන් මිරිස් පැල වගේක් තියෙනවා පෝච්චි වල හිටවල. ඒවට කොම්පෝස්ට් එකක් දැම්මනම් කරල්ලේ දිඩි බිඩි ගාලා. නෑ බං මේ කොම්පෝස්ට් මගුලක් නෙමෙයි මම කියන්නේ. එහෙනම් පෝස්ට් තැපෑලේ පියුම් මහත්තයාට ලියුමක් යවන පෝස්ටල් එකේ එහෙමද? ඒ උඹලේ කාලේම මෙතනට අදාළ කරගන්න එපා බං. දැන් මොකද එහෙනම් පෝස්ට් කියන්නේ? පෝස්ට් කියන්නේ යම් කිසි අපේ හිතේ තියෙන දුක තියෙනවනේ. ඔව්. අපේ හිතේ තියෙන දුක වෙන එකෙක් ලියනවා. අපේ හිතේ තියෙන දුක වෙන එකෙක් ලියනවා. දැන් මට උදාහරණයක් හැටියට මෙහෙම ගියා. ඊයේ මයි ගාව තිබ්බ ගල් කාලයක කසිප්පු කාලා. හරි. දෙක මාරු වෙලා ගල් කාලේ කියලා හිතලා කසිප්පු කාලේ ගැහුවා. ගල් කාල විසි කළා. හපුයි එන අපරාධයක්. ඉතින් මට දැන් මේක මේ පෝස්ට් එකක් දාලා කියහන්කෝ. ඔබ කියන්නේ බං බෝතලේ බිදිච්ච එක නෙමෙයි. ඔව්. ගෙදර කොසුමිට කැඩුනා ගිහන්කෝ. ඔව්. ඒකට අදාළ පෝස්ට් එකක් Facebook එකේ තියෙනවා. ආපෝ ඕකට නම් Facebook පෝස්ට් ගොඩක් දාන්න ඔය අපේ ගෙදර. ඒ මොකද? ඇයි බං අපේ ගෑනි පොඩ්ඩේ එහෙම එකක බං කොස්චන් එක කෙලින්නේ මේ මිටවල් කැඩෙනවා බං ටට්ටක් ගාලා. උඹට ගහනවද? නැතුව ඉතින් ආදරේ කියන්නේ ඒකටනේ. මොකද්ද බං ආදරේට කොසුමිටක් කැඩෙන්න ගහනවා කියන එක. ඒ මොන කොහොම කරපැද්ද? ගෑනි ගහන කොස්මිටි පාර ඉවසා වදාරනවා කියන එක තමයි ආදරේ කියලා කියන්නේ. දන්නේ නැද්ද? මට මම දන්නේ බං. අයි ඒක තමයි කොස්මිටි පාරක්වත් කාලා නැත්තම් ආදරේ ගැන කතා කරන්නත් එපා. පිරිමි කැම ගැන කතා කරන්නත් එපා.